ගත කකුලු තුන් දෙනෙක්. මොනවා? මල්ලි ගන්න මේක. මේ කකුලෝ විකුණන්න ඉන්නේ. නිදහස් කරන්න. මේ කකුලෝ නේද? ඉන්නේ මේ කකුලවන්ට පණ තියෙනවා. අපි නිදහස් කරන්න ගත්තේ. බලමු ඔතෙන්ට ගිහිල්ලා. උදේ පාන්දර මේ මඩ කලපුවට ඉදා කරන මේ හරි අල්ලගෙන ඉන්න මේ දැන් මේ විදියට ලිහනවා සංසාරේ කොහේදී හරි අපේදානය කියන එක ලොකු දෙයක් ඒකින්ද මේ කලපුවෙන් අල්ලපු ඉස්සෝ කකුල උන් ඉතින් මේ අතපය කකුල් ගැට ගහලා අපි මට මතක් ඉන්නේ අර පූතිගත තිස්සහඳුරන්ගේ කතාව. මොකද උන්වහන්සේට අර හබසා විතර සීන් කස් ඇතුවලා පසුව බෙල්සාව පසුව මුන්සාව ලා පැලී ගොසින් සියල් සිදුර වේයන් කෑ පරණල් පතක් වෙන්නේ සිදුරු විනානයි කියන. හරි. මේ කකුල වගේ දැන් බලන්න මේ මුම් බැඳලා ඉන්නේ. අද මම නිසා. මේ මාළුව. ඔන්න බලන්න. නිදහස් වෙනවා. ඔන්න මේ කකුලුව අන්න හරි මේ කකුලුව ඔන්න බලන්න මම නිසාද ඔව් දැන් යන්න ගියා අබේජානය කියන එක ජීවිතේ ලොකුම දෙයක්. තාත්තාට පින් සිදු වේවා. මේ මඩ කලපුව